ආයුබෝවන් මයිග්‍රේෂන් ටාස්ක් සිස්ටම් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට පුළුවන් webdesign.srilanka.org යන සඳහන් කර අපගේ ටාස්ක් සිස්ටම් එකට පැමිණෙන්න. අපගේ ටාස්ක් සිස්ටම් එකේ ප්‍රධානම අරමුණ තමයි ඔයාලා අපි කරන ප්‍රොජෙක්ට් පිළිබඳව නිවැරදි අවබෝධයක් පවත්වාගෙන යන්න. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි ටාස්ක් සිස්ටම් එක යූස් කරන්නේ. හරි. මෙතන ඔයාලට අපි දීලා තියෙනවා password username. ඔයාලට පුළුවන් username එක සඳහන් කරන්න. ඊපස්සේ මෙතන password එක සඳහන් කරලා අපේ ටාස්ක් සිස්ටම් එකට log වෙන්න. හරි අපි දැන් ඉන්නේ ටාස්ක් සිස්ටම් එක ඇතුලේ. ඔයාලට ඉස්සෙල්ලා බලන්න මෙතන තියෙන work space කියලා field එක. ඒකේ work space කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ work space කියන්නේ අපි කරන project. ඔයාලා අපිත් එක්ක කරන එක project එකයි නේද? මේ project එක ඔයාලට පුළුවන් මෙතන මේ work space field එකේ බලා ගන්න. ඔයාලා අපිත් එක්ක projects කිහිපයක් කරනවා නම් මේ තියෙනවා වගේ work space කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ work space field එක. හරි මම දැන් කියලා දෙන්නම් කොහොමද work space එකක් select කරගන්නේ කියලා. ඔයාලට පේන්න ඇති මෙතන මේ work space list එක මම select කරලා තියෙන view all කියන section එක. එතකොට ඔයාලට පේනවා මෙතන all workspace. එතකොට මෙතන ඔයාලට මේ සේරම workspaces වල සේරම details මෙන්න මෙතන පෙන්වනවා. මෙතන මේ තියෙන workspace හතරටම අදාළ details තමයි ඔයාලට දැන් මෙතන පෙන්වන්නේ. හරි. දැන් මම පෙන්වන්නම් කොහොමද අපිට අවශ්‍ය workspace එක select කරගන්නේ. හරි මම දැන් ඉන්නේ view all. ඊට පස්සේ මම අලුත් workspace හදලා දෙන test site මේක select කරන්න. හරි test site දැන් අපි ඉන්නේ ඔයාලට මේ ඇති මෙතන නම වෙනස් වුණා. අපි දැන් ඉන්නේ test site කියන workspace එක ඇතුලේ. ඊට පස්සේ මෙතන බලනකොට මෙතන details ඉස්සලා ගොඩක් තිබ්බ දැන් පොඩ්ඩයි තියෙන්නේ. ඒ කියන්නේ මේ test site කෙනකට අදාළ details ටික විතරයි මෙතන වෙන්නේ. හරි. මෙතන දෙන්න activity test site කියලා section එක. ඇත්තට මේකේ පෙන්නනවා මේ test site කියන workspace එකට subscribe වෙලා ඉන්න සේරම users ලා කරන activities ඔයාලට මේ activity test site කියන field එකේ පෙන්නනවා. ඔයාලට මෙතන පේන්න ඇති මෙන්න මේ වගේ මේ test site එක ඇතුලේ කරන test site කියන workspace එක ඇතුලේ කරන සේරම activities මෙතන මේ field එකේ පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මෙතන උඩ තියෙනවා පොඩි calendar එකක්. මේ calendar එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට තියෙන events මොනවද? ඒකට ඉස්සරහට තියෙන task මොනවද කියලා මේ calendar එකේ මේ calendar එකේ බලා ගන්න පුළුවන්. හරි. හරි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද task එකක් හදාගන්නේ කියලා. හරි මෙතන තියෙන task කියන tab එක අපි select කරගමු. task tab එක select කරා. මෙතන new task. හරි new task එක අපිට අදාළ title එක මම ලබා දෙන්න. ඊට පස්සේ description එක තියෙනවා description එක මෙතන සඳහන් කරලා add task එක කරාම මෙතන අපිට task එකක් හදා ගන්න පුළුවන්. හරි මම පෙන්නන කොහොමද මේ main task එකක් ඇතුළට දැන් අපි හදාගත්ත design site කියන මේ main task එක ඇතුළට අපි කොහොමද sub task එකක් add කරගන්නේ. හරි select කරගන්න design site ඊට පස්සේ මෙතන design site එකේ option එකක් තියෙනවා මෙතනට ගියාම add sub task කියලා. අපි add sub task එකක් set කරගමු. හරි මේ විදිහට sub task එකක් හදාගන්න. හරි අපි දැන් main task එක උත් හදුවා ඉතින් එතකොට sub task එක උත් හදුවා. හරි මම දැන් පෙන්නන්නම් කොහොමද අපි දැන් හදාගත්ත task එකකට subscribers add කරගන්නේ කියලා. හරි එතන subscribers කියන්නේ මේ test site කියන workspace එකේ අපිත් එක්ක වැඩ කරන අනිත් users. අපේ designer වෙන්න පුළුවන්. එතකොට අපේ project manager නැත්නම් අපේ developer වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝගේ ආයතනයේ කවුරු හරි ඔයාලත් එක්ක මේ project එක එක්ක වැඩ කරන කවුරු හරි user කෙනෙක් වෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ users මෙතන modify subscribers ගහලා ඇත්තට එනවා වෙනදී මෙතන පෙන්නනවා මෙන්න මේ විදිහට subscribers අපිට පුළුවන් මෙයාලා subscribers add කරගන්න.
හරි අපි බැලුවා කොහොමද ටාස්ක් එකකට සබ්ස්ක්‍රයිබර්ස් ඇඩ් කරගන්නේ කියලා. දමන් කියලා නම් කොහොමද ටාස්ක් එකකට කමෙන්ට් එකක් දාගන්නේ කියලා. ඒ ෂෙඩක් තියෙන මෙතන දෙනවා ටාස්ක් එකට ගියාම මම ආපහු පෙන්නන්න මෙතන ටාස්ක් ටැබ් එක ඩිසයින් සයිට් ඊට පස්සේ මේ ඩිසයින් සයිට් කියන අපේ ටාස්ක් එක ඇතුලේ post comment කියලා box එකක් තියෙනවා. අපිට පුළුවන් මෙතනට මොකක් හරි අපිට අවශ්‍ය කමෙන්ට් එකක් දාගන්න. මේ වගේ කමෙන්ට් එකක් දාගන්න. හරි. දාලා වෙන්නේ නැති මේ තියෙන්නේ මම දාගත්ත කමෙන්ට් එක. ඊට පස්සේ අපිට තව දෙයක් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ විදිහට කමෙන්ට් එකක් දාගෙන ඒකට ෆයිල් එකක් ඇටච් කරගන්න. මම කියනවා කොහොමද ඒක කරන්නේ කියලා. හරි. ආපහු මම කමෙන්ට් එකක් දාලා පෙන්නන්න. හරි. මම දැන් දැම්මා කමෙන්ට් එකක්. හරි. මම දැන් පෙන්නනවා කොහොමද මේකට ෆයිල් එකක් ඇටච් කරගන්න කියලා. මෙතන තියෙනවා link object කියලා ඔප්ෂන් එකක්. අපේ කමෙන්ට් එක ඉස්සරහා edit ඊට පස්සේ තියෙනවා link object කියලා ඔප්ෂන් එකක්. අපි link object කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා මෙතන තියෙන document කියන මේ filter කියන field එකේ තියෙන document කියන section එක අපි සිලෙක්ට් කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලා බලන්න මෙතන filter by workspace කියන එකේ අපි ඉන්න අපේ workspace එක select කරලා තියෙන්නේ කියලා. හරි. මේ බලන්න මම ඉන්නේ දැන් test site කියන මගේ workspace එකේ. මේක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නන ඒකේ තියෙන documents මොනවද කියලා. මේ තියෙන ඒකේ තියෙන documents. හරි. අපිට පුළුවන් අලුත්ම හරි document එකක් attach කරගෙන මෙතන upload ගිහලා choose file අපේ document එක මම image එක attach කරන මේ image එක select කරලා open කරලා okay කරාම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ හරි මේ තියෙන්නේ ඒ image එක අපිට පුළුවන් image එක select කරලා okay කරන්න හරි ඔයාලට බලන්න පුළුවන් මෙතන image එක attach වුණා හරි ඒකට අපිට පුළුවන් කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් එකකට අපිට අවශ්‍ය ෆයිල් එකක් තියෙනවා ෆයිල් එක attach කරලා කමෙන්ට් කරන්න. හරි. ඒ වගේම මෙතනින් පුළුවන් මෙතනින්ම අපි attach කරපු කමෙන්ට් එක download කරගන්න මෙතන තියෙන option එක. මේ attachment එකටම යටින් download කියලා අපි select කරලා ඔයාලට පේන්න ඇති මෙතන ඒ ෆයිල් එක download වුණා. හරි. හරි ඊට පස්සේ මම කියලා දෙන්න ටාස්ක් එක ගැන එච්චරයි කියලා දෙන්න තියෙන්නේ. මම ඔයාලට කියලා දුන්නා කොහොමද ටාස්ක් එකක් හදන්නේ, සබ් ටාස්ක් එකක් හදාගන්න විදිහ, ඒකට ටාස්ක් එකට සබ්ස්ක්‍රයිබර්ස් ඇඩ් කරගන්න විදිහ, කමෙන්ට් එකක් කොහොමද දාන්නේ කියලා, කමෙන්ට් එකකට කොහොමද ෆයිල් එක ඇටච් කරගන්නේ කියලා. මම දැන් කියලා දෙන්න කොහොමද නෝට් එකක් හදාගන්නේ කියලා. අත් මෙතන තියෙනවා ටාස්ක් ඊට පස්සේ ඊමේල් නෝට්ස්, ඒතර නෝට්ස් ටැබ් එකට මම දැන් ටෙස්ට් නෝට් එකක් හදලා තියෙනවා. අපි හදමු අලුත් නෝට් එක new ක්ලික් කරලා passwords කියලා නෝට් එකක් හදාගන්න. හරි මේ තියෙන්නේ නෝට්. හරි මේ තියෙන නෝට් අපිට පුළුවන් අපිට අවශ්‍ය මොහරි වැදගත් තොරතුරක් මොකක් හරි කෝඩ් එකක් ඒ වගේ මතක තියාගන්න ඕන passwords මොනවා user names ඒ වගේ තියෙනවා නම් අපි task system එකේ නෝට් එකක් open කරලා එතන අපිට නෝට් එකක් හදාගෙන ඒ නෝට් එකට අපිට අවශ්‍ය data එකතු කරගන්න. හරි මම පෙන්නනවා දැන් මේ password කියන නෝට් එක. හරි. කලින් වගේම මේ task එකේ ක්‍රියාවලිය මෙතනත් වෙන්නේ. මෙතනත් අපිට පුළුවන් subscribers ලා අවශ්‍ය නම් ඒ සාමාන්‍යයෙන් password වගේ මොන හරි දෙනවා නම් අපිට විතරක් අවශ්‍ය අපිට පුළුවන් අපිට විතරක් access තියාගෙන නෝට් එක maintain කරන් යන්න. එතන තව කාටද access දෙන්න ඕන නම් මෙතන modify subscribers කියලා අපි කලින් කරා වගේ අපිට අවශ්‍ය අය set කරලා okay කරලා එයාලවත් මේ නෝට් එකට subscribe කරන්න පුළුවන්. කලින් කරා වගේමයි මෙතන
අපිට පුළුවන් කමෙන්ට් කරන්න. හරි. මේ විදිහට අපිට පුළුවන් මේක නෝට් එකට කමෙන්ට් කරගන්න. කලින් කරා වගේම මෙතන අපිට link objects කියලා කලින් කරා වගේ මේ නෝට් එකට උනත් හරි ෆයිල් එක attach කරගන්න ඕන. ඒ ෆයිල් එක attach කරගන්න. ඒ විදිහට මේක කරගෙන යන්න පුළුවන්. හරි. එච්චරයි නෝට් එක ගැනත් කියන්න තියෙන්නේ. දැන් අපි යමු document section එකට. මම පෙන්නන කොහොමද document එක අප්ලෝඩ් කරගන්න. ඒකට document එකට subscribers add කරගන්න හා document එකට කොහොමද comment කරගන්නේ කියලා මම දැන් පෙන්නනවා. හරි. document section එකට ගියා. මේකේ කලින් ක්‍රියාවලියෙම වෙන්නේ කිසිදු වෙනසක් නැහැ. new upload file අපිට අවශ්‍ය document එක select කරලා අපිට අවශ්‍ය document එක select කරලා අපි file එක add කරමු. හරි. අර වෙනදී file එක add කරනවා. එතන අපි කලින් දාගත්ත documents. ඔයාලට මතකද අපි task system එකේදී attach කරගත්ත image එක තමයි මෙතන document section එකේ පෙන්නන්නේ. මේ web design කියලා පෙන්නන අපි අර task එකේදී task එකකට අපි file එකක් attach කරගත්තා ඔයාලට මතක ඇති. ඒක පෙන්නනවා මෙතන document section එකේ. ඒ වගේමයි මම අලුතෙන් දාන proposal කියන document එක මම පෙන්වන්න දැන් ඒ document එක select කරලා අපිට පුළුවන් මේ document එකට අපි කලින් කරා වගේම එහෙම subscribers add කරගන්න. ඒ වගේම කලින් කරා වගේම comment කරන්න. ඒ වගේ අපිට කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන නම් මෙතනත් option එකක් තියෙනවා. ආපහු පෙන්වන document section එක. මෙතන අපි upload කරගෙන තියෙන documents මම පෙන්වන්න මම මේ image එක click කරගන්න. අපි කලින් දැක්ක අර task system එකේ attachment එකට යටින් download කියලා බටන් එකක් තිබ්බා. අපිට පුළුවන් එතනින් document එක download කරගන්න. ඒ වගේම document section එකට ගිහලා document එක select කරලා අපිට පුළුවන් මේ action box එකේ උඩ තියෙන download බටන් එක click කරලා කලින් කරා වගේම file එක download කරගන්න. හරි. හොඳයි මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද account details වෙනස් කරගන්න අවශ්‍යතාවයක් આવොත් ඒක කරගන්නේ කියලා. මෙතන ඔයාලට site එක දකුණු පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන්. අපේ user name එක. එතන එහා පැත්තේ icon එක මත click කරලා account select කරලා ඔයාලට පුළුවන් මෙතනින් ඔයගොල්ලෝගේ details දෙන්න. එතන contact information කියලා section එක field එකක් තියෙනවා. ඔයාලට පුළුවන් edit click කරලා මෙතන ඔයගොල්ලෝගේ contact details update කරන්න. ඊට පස්සේ ඔයාලට password එක change කරන්න ඕන. මෙතන change password ගිහලා ඔයගොල්ලෝගේ දැනට තියෙන password එක දැන් තියෙන password එක සඳහන් කරලා ඊට පස්සේ අලුත් password එක මේ දෙවෙනි section එකේ අලුත් password එක සඳහන් කරලා change password දුන්නම අපිට පුළුවන් ඔබේ password එක වෙනස් කරගන්න. හොඳයි මම හිතනවා අපේ task system එක use කරන විදිහ ගැන හොඳ අවබෝධයක් ඔයාලා ලබා ගන්න ඇති කියලා. මම මුලින් කිව්වා වගේ මේක ප්‍රධාන අරමුණ තමයි project එක ගැන නිවැරදි අවබෝධයක් අපි හැමෝගෙම තුල ගොඩනගා ගැනීම. ඉතින් task system එක use කරලා project එක ඉස්සරහට අරන් යන්න අවශ්‍ය සහාය ඔයාලා අපිට ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ඔයාලට බොහොම ස්තුතියි.